ජංගම සේවය මේ වැඩසටහන දැක්කහම ඒක මිනිසුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා. මොකද අංශ කීපකින්ම මෙතන විශේෂයෙන් දැන් හැඳුනුම්පත් හදාගන්න උවමනාවෙන් හිටපු මිනිසුන්ට මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලන්ට පහසුවෙන්ම හැඳුනුම්පත් හදාගන්න පුළුවන් වුණා. මේ මම හිතන්නේ ඔබතුමියන්ලා හොමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒතකොට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙක්ම ඇවිල්ලා. ඉතින් ඒකත් එක්ක දැන් අපිත් මේ වසමේ හිටියවත් වසමේ දැන් අවුරුදු දෙකකට කිට්ටුව වැඩසටහන් සිදු කරනවා. ඉතින් ඒ සිදු කරන වැඩසටහන් අතරින් ඊටම විශේෂ වැඩසටහනක් කියලා කියන්න පුළුවන්. සියලුම අංශ සම්බන්ධ කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒවා අපිට දන්ත සායනයක් තිබ්බා මේක ඇතුලේ. එතකොට හැදුනුපත් බෙදා මේ හදා ගැනීම පිළිබඳ ඒගොල්ලෝම මේ අවශ්‍ය පහසුකම් ටික සැලසෙව්වා. ඒ දේවල් එක්ක ඉතින් ඒක මේ බොහොම හොඳ සේවයක් වගේම එක පැත්තකින් ඒගොල්ලන්ගේ ජීවිතවලට ඊටම වැදගත් අවස්ථාවක්. ඉතින් ඒක නිසා මට මම දකින විදිහට නම් මේකේ සංවිධාන කටයුතු සහ සියල්ල මේකේ තියෙන ප්‍රයෝජන පැත්තෙන් ගත්තාම මේ හැම පැත්තකින්ම ඊටම සාර්ථක සිදු වුණ වැඩසටහනක් කියලා ගම්මේ සමිතියක් එයාලා අපිට මේ ගමට ලොකු ශක්තියක් වුණා. එයාලා ඇවිල්ලා අපේ ගමේ සමිතියක් පිළිදෙවේ මාස දෙකකට වගේ කලින්. ඊට පස්සේ එයාලා අපේ ප්‍රජාවගේ සහාය නැති වුණාට ඒ ආව නිලධාරීන් සෑහෙන වෙහෙසුණා. අපිත් එක්ක ගමේ ඇවිල්ලා ගොඩක් මහන්සි වෙලා දරුවන්ට පන්ති පටන් අරගෙන ඒ වගේ ශ්‍රමයක් කැප කරලා එයාලා මේ අද දවසේ වෙනකොට ගොඩක් සාර්ථක වැඩසටහනක් කරා. ඉතින් මේ ඒ ගැන ගොඩක් සතුටුයි. ගමටත් දෙයක් ගියා. මම හිතන්නේ යාළගේ කරපු වැඩසටහනේ සාර්ථකත්වයක් අද තියෙනවා මේ ආපු නිලධාරීන්ගේ වෙහෙස මහන්සිය. අධ්‍යක්ෂකතුමාගෙන් ඉඳලා මෙතනට සහභාගී වෙච්ච සියලු දෙනාම අපිට සහාය ශක්තිය දුන්නා. ඉතින් අපේ වැඩසටහන ගොඩක් සාර්ථකයි. ඒ ගැන සතුටුයි.